මෙන්න මෙයාත් අපිත් එක්ක අවුරුදු සමරන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. යකෝ එයාත් බෝම්බත් ගහනවා මිනිස්සු. අන්න අර කිරි උතුරනවද ඔය මම නැතු. අම්බෝ දුම් කෑවා. මේ වැදුන කකුල වා පේරානේ මේ. ඉතින් මේ බ්ලොග් එකේ ඔයාලට අපි අරන් යන්නේ අපි කරන පිස්සු වැඩ සහ ගන්න සුපිරිම ආතල් අලුත් අවුරුද්ද දවසේ. හායි කට්ටියටම. ඉතින් ඔයාලට කොහොමද? ඉතින් අපි දෙන්න විශේෂ දවසකට තමයි මේ ලෑස්ති වෙන්න යන්නේ. කියන්නේ හෙට 2026 අලුත් අවුරුද්ද ලබනවා. ඉතින් ඒකට අපි දෙන්න මේ ලකලෑස්ති වෙලා ඉන්නේ. දැම්මම මේ වීඩියෝ එක කරන්න ගත්තේ හෙට පාන්දර 3ට නොනගතේ ලබනවා. ඒ නොනගතේට ලෑස්ති වෙන්න පෙරහුරුවක් තමයි මේ දැම්මම ඔයාලට මේ කියාගෙන යන්නේ. ඉතින් හෙට අපි මේ සමරන්න හිතන් ඉන්න අවුරුද්ද සුපිරිම ආතල් අවුරුද්දක් වෙයි කියලා හිතනවා අපි දෙන්නම හිතන විදියක් නෑ අයියා නිදිනි මං විතරයි හිතන්නේ. එහෙනම් අපි දෙන්න පාන්දර 3ට ඇහැරෙනකන් channel එක subscribe කරලා bell icon එක click කරලා share පාරක් දාලා like එකකුත් දාන්න යන්න අමතක කරන්නත් එපා හොඳේ. A few moments later. good morning. මොන නොනගතද? නොනගත කැලේ අපි නිදි. නොනගතේට ඇත්තටම ඇහැරෙන්න බැරි වුණා. මම ඇහැරෙන්නේ නැතුව ඊයේ වීඩියෝ එකක් එඩිට් කර හිටියා පාන්දර 1:00 වෙනකන්. කොහොමද මං හිතුවේ 2:00 වෙනකන් විතර අල්ලන්න. ඒක බැරි වුණා ඒත් අල්ලන්න. 1:00 විතර නිදාගත්තු පාර කෙලින්ම හැරුණේ. ඔන්න දැන් 7:20 වෙලාව. අද 9:32ට පූර්ව භාග 9:32ට තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ. මෙච්චර කල් බලන් හිටපු අවස්ථාව මේ සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්නේ. ඉතින් මේ ලබන්න තියෙන අලුත් අවුරුද්ද ඔයාලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි මේ වීඩියෝ එක දිගටම ස්ටාර්ට් කරගෙන යන්. තාම හොඳ ෂූට් එකක්වත් ඇඳගත්තේ නැහැ. මේ අතු ගන්න හදන්නේ එළිය. මේ එළිය පොඩ්ඩක් හැඩි වෙලා තියෙන්නේ. ඒකෙන්ද එළිය පොඩ්ඩක් අතු ගන්න කිව්වා. ඉතින් දැන් මේ මම මෙහෙම හැරුණාට අයියා නම් ඉස්ම යන්න නිදි හොඳේ. අයියා ඉතින් හැරෙනකොට ටිකක් වෙලා යනවා. මම මේ උදේම හැරුණාට මෙන්න මෙයාත් අපිත් එක්ක අවුරුදු සමරන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. කොහමද? ඉන්නව නේද? තව එක පැත්තකින් මෙයා ඉන්නවා මේ පැත්තකින් තව එක්කෙනෙක් ඉන්නවා. තව පැය 2:00ක් තියෙනවා අවුරුදු උදාවට. දැන් මේ අවුරුදු උදාව වෙනකන් ඉවසිල්ලක් නැහැ. ඒකට ලෑස්ති කරලා තියෙන වෙනම බඩු ටිකක් දැන් මම පෙන්නන්නම් ඒ ටික මොනවද කියලා. පත්තු කරනවා මට සිරි පත්තුන්නේ මේක රැට තමයි ඉතින් ගොඩක් ලස්සන. ඕක පත්තු වෙනවා ෂුවර්. මට සිරි අඩේ ඒකම පට්ට හයියෙන් කරගුණා. කොහොමද ගිනි කෙලි සංදර්ශනය? මම දෙකක් තියෙන පත්තු කරාට මේක පත්තුනේ දැන් මං හිතුවේ දෙකම පත්තුනා කියලා. ඒතර මේක නම් පට්ට ලස්සන වෙයි කියලා එකට 4ක් තියලා පත්තු වුණොත් හොඳයි. කලින් වගේ පත්තුන්නේ නැති වුණොත් තමයි ප්‍රශ්නේ. හරි ඔක්කොම පත්තු වේවා. ඉතින් ඔන්න බඹර චක්කර ටික නම් පත්තු කරා. උනට තවම ඉවර නෑ. තව තියෙනවා. ඔන්න අයියා හැරලා ඇවිල්ලා. කොහමද තත්ත්වේ? hello good morning. ජය වේවා කට්ටියටම. මේ පොඩ්ඩක් නිින්ද ගියා. ඒක තමයි. පොඩ්ඩක් පරක් වුණේ හැරෙන්න. මන්න බඹර චක්කර ටික පත්තු කරා. ඒ ට්‍රැක් දෝ උදේට මම මතක් කරලා පත්තු කරා. රැට තමයි හරනම් පත්තු කරන්න ඕනේ. ඒ අස්සේ අපේ දියගෝ පැංචා මල ජරා ගාගෙන ඇවිල්ලා කුණු ගොඩක läගලා ඇයි එහෙම කරන්නේ? දැන් පීඩාපන් පුටේ පොඩෙන් මේ කැමරාව පැත්තෙන් තියලා පීඩාන. ඔන්න මේ පාර පැත්තට පොඩ්ඩක් ආව නිකන් පාර පැත්තත් බලන්න. ඇත්තටම පට්ට නිදහස් නිදහස් කියන්නේ ඒක පාළුවක්. දැන් ඉස්සර නම් ගාමන්ට් එකක් තියෙන මෙතන ගාමන්ට් එක ඇරලා හින්දා පට්ටට සද්දේ මෙලෝ සද්දයක් නැහැ. දැන් මේ පාර හැබැයි වැඩි රතිඤ්ඤ සද්දෙත් වැඩි නෑ වගේ. අපි පත්තු කරමු වුණාට. අපි පත්තු කරමු.
9:32 ළඟයි. අපි දැන් මේ රතිඤ්ඤා ටික ගේට්ටුවේ එල්ලනවා. ගේට්ටුවේ දෙල්ලන්නේ. වැල් දෙකක්ම තියෙනවා. එක නැකතකට වැල් දෙක ගානේ පත්තු කරනවා අපි. තව ගත්තා මේ විසිල් බමර චක්‍රයකුත්. පට්ට සද්දයක් තියෙන්නේ මේකේ. පත්තු කරලම් බලමු. පාරේ දාමුනේ. පාරට දාමු උඩට. එතන ගේට්ටුව ඉවරයි. බල්ලෝ දුවයිද දන්නේ නැහැ. මෙතන එකයි. ආ. අම්මට සිරි. මේ පත්තු කරන්න වෙන්නේ වෙලාවල් දෙකකදීනේ. නෑ අර අහෙන් පත්තු කරනවා මෙහෙන් පත්තු කරනවා. එහෙනම් ඔන්න මේ කැමරාව මෙතනින් හිටෙව්වා. එතකොට රතිඤ්ඤ පුපුරන සද්දේ රතිඤ්ඤ වලින් අපිට වෙන හානියක් වුණොත් ඒකත් පේනවා. මොකක් හරි තුවාලයක් වුණොත් ඒකත් පේනවා. ඔක්කොම පේනවා. ඒ පිටාවේ ගම දෙවණක් කරන ගමන් ඉන්නේ කට්ටිය. දැන් තමයි අපේ රතිඤ්ඤ වල සද්දේ මුළු ගමටම පෙන්වන්න හදන්නේ. 10:31යි තව 1 විනාඩියයි තියෙන්නේ. හරි. අම්මෝ! ඊළඟට මේක පත්තු කරන්න යන්නේ. ඔන්න මුළු ගම වටේටම දැන් අම්මට දිලි තව එකක් පත්තු වෙනවා. පන් දෙක කූම් කූම් ගන්නවා. ඒ සද්දෙට. පට්ට සද්දයක් ඒකේ තිබ්බේ. ඒක නෙමෙයි තව මංගාව තියෙන රොකට් අහස් කුරු වගේක්. ඒකත් විසිල් එක ගහන හූ ගාගෙන උඩ යනවා. ඒකත් ඔයාලා දන්නවා මට එකක් පත්තු කරන්න ආසයි දැන්. තාත්තට හොරෙන් තමයි ඒක ගත්තේ. කොහොම හරි බට කෑල්ලක් හොයාගෙන එකක් පත්තු කරමු. මොකද මේ අලුත් අවුරුද්ද කියන එක හැමදාම එන්නේ නෑනේ. අවුරුද්දටම එන්නේ එකපාරයි. ඉතින් ඒකේ ෆුල් ආතල් එක ගන්න ඕන. බටයක් නම් හම්බුණා. යමුකෝ බලන්න පාර පැත්තට පොඩ්ඩක්. මේක උස වැඩි වෙයිද දන්නේ නැහැ. කියන්න බෑ මොන හත්තිලවක් කියලා. කොහේ යයිද දන්නේ නැහැ. එක දවසක් මට මතකයි වීඩියෝ එක තිබ්බා. එක එකේ කලිසමක් කිරාගෙන තමයි අහස් කූරගෙන. ඔන්න මම ගත්ත රොකට් අහස් කූරක්. දැන් යම් බලන්න පත්තු කරන්න. ඒකත් වීඩියෝ කරන්න ඕන. මේ ටිකේ බටේ හිටවන්න බෑ මේ පස් නැහැ. ඒකින්ද මෙතෙන්ට ගෙනාවා. ඔන්න බලන්න දැන් කෙලින්ම ඔහොම්මම ගුවන් ගත වෙනවා හඳ බලා. ඔන්න දැන් බලමු පත්තු කරලා බලමු. අනිත් කට්ටියත් පත්තු කරන එකේ ඔන්නේ මාත් පත්තු කරලා දානවා. ඔන්න යන්න හදන්නේ ගුවන් ගත වෙන්න හදන්නේ. ඔන්න බඩු ගියා. මොකද හිතෙන්නේ ඔයාලට? සුපිරි නේද ඒක? තව අහස් කූරු 4ක් විතර තියෙනවා. ඒවා ඔක්කොම නැකතට පත්තු කරනවා. තව තියාගන්නත් ඕන. ආච්චි අම්මලා ගෙදර ගිහිල්ලා පත්තු කරන්න. ඉතින් ඔන්න අවුරුදු 10 වුණා. ඉතින් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊළඟට තියෙන්නේ ඉතින් බ්ලොග් එක ගොඩක් දිග වෙන්නත් ඉඩ තියෙනවා. ඒකින්ද දැන් ඊගාවට උදා වෙන්නේ ආහාර පිසීම, ගනුදෙනු කිරීම, වැඩ අත්හැරීම කියන තුන තමයි ඊළඟට මං හිතන්නේ වඳුරෙකුත් යනවා වැඩ අත්හරින්න ඊගාවට උදා වෙන්නේ. අපි බලමු ඒ වැඩ උදා වෙන ඒ වැඩ අත්හරින මොහොතේ අපි ගන්න සුපිරි ආතල් මොනවද කියලා. අපිට නම් ඉතින් ඕන වෙලාවක් ආතල්. එහෙම නේද? ආතල් එකේ ඉන්න කොල්ලෝ දාන බාන්න යටින් කමෙන්ට් එකක්. ඔන්න ඊළඟ රතිඤ්ඤ මොහොත උදා වෙන්න යන්නේ. දැන් 10:41 ළඟයි කිරි උතුරවන්න ළඟයි. අපි ඊළඟ රතිඤ්ඤ පෙට්ටි දෙක දාන්න යන්නේ. මේ මොකද බත්තෝ කියමුද කවුද යන්නේ? අනේ දන්නේ කවුද? ඒකත් අපි වර්ග දෙකෙන්ම ගමුනේ. සූර්යයකයි මාතලී එකයි දාන්න යන්නේ. රතිඤ්ඤ එක ආතලෙක් දාන්න පුළුවන්. හලෝ බලු යාළුවා. ඔන්න දැන් යන්නේ දෙවනි අවස්ථාවට. රතිඤ්ඤ කෙලියේ දෙවනි අවස්ථාව තමයි මේ ඔයාලට පෙන්눔 කරන්න හදන්නේ. මේ අවුරුදු දවස් ටික තමයි මම ආසම දවස් ටික. ඇත්තටම මොකද සතුටෙන් පිරී තිරෙන දවස් ටිකක් තමයි මේ අවුරුදු දවස් ටික කියලා කියන්නේ. ආයිමත් අපි මෙතන තියලා රතිඤ්ඤ වැල් දෙකක් පත්තු කරනවා. මම මෙතන ඉඳලා හරියන්නේ නැහැ. අන්න අර කිරි උතුරනවද ඔය මම නැතුව. අම්මට උරු. ඒක මම ගන්නොත් ඔයාලට පෙන්වන්න වෙන්නෙත් නැහැ. ඔන්න දැන් ලිපගිනි මොලවනවා. මොලවලා තියෙන මොලවන හොඳ වෙලාවට මං හිතුවේ උතුරලත් ඇති කියලා. කිරි තිරේවා නවවසරේ. මම මෙතන මේ ලිපගිනි මොලව ගන්නකම් අම්මා මෙතන කිරිබත් එක සකස් කරන්න ලෑස්ති කරලා තියෙනවා. අලුතෙන්ම කපාගත්ත මේ කෙහෙල් කොළ දෙකක්.
සුපිරි ඇඹුල් තියල් එකක් එක්ක කන්න පුළුවන් කිරිබත් කෑල්ලක්. කැවුම් ඒව මේව අපි ගෙනාවා. ගෙදර නම් හැදුවේ පොඩි දෙයයි. කොකිස් හැදුවා. ගෙදර කොකිස් හැදුවා. නාරං කැවුම් හැදුවා. වැලි තලපත් හැදුවා. ඒ ටික තමයි ගෙදර හදාගන්න පුළුවන් උනේ. දොදොල් එහෙම අර එව්ව මෙව්ව පොල් ටොපි ගෙනාවා මේ කඩේ. දැන් මේක උතුරන්න ළඟයි. මට සීරි පුපුරනවා. ඔන්න උතුරන්න ළඟයි. දැන් උතුරන්න ළඟයි. ඔන්න ඉතුරුවා. ඔන්න කිරිතිරුවා. ඔන්න අම්බෝ දුම් කෑවා. අම්මේ වැදුන කකුලවා. පේනවනේ මේ හදිස්සියට වැඩ කරන්න ගිහිල්ලා ඔන්න මේ කකුල වද්දගෙන ඉන්න එක්කෙනෙක් හොඳේ. මඩක් කෑ ගගා ගිහිල්ලා ඉවරලා වටන දඩාන් ගාලා පෙරලගෙන ඔක්කොම ටික. වැදුනා ඒක නම් වැදිලා. උකුවේ කොනේමයි වැදුනේ හොඳේ. දැන් උදා වෙන්නේ යන්නේ 3 වෙනි නැකත. ඒ කියන්නේ ආහාර අනුභවය. ඉතින් ඒකට මේ තව රතෙඤ්ඤ පෙට්ටි දෙකක් තාත්තා කිව්වා ගේට්ටුව එල්ලලා තියන්න කියලා එන්නම් කියලා. ඒ කරන්නද? පරක් වෙලා තියෙන්නේ මෙච්චර නම් පරක් වුණේ නැහැ නැකත. පන්දුව. මම මෙච්චර ළමයි අයියගේ ෆොටෝ ගන්න ගියා. ෆොටෝ ගහලා එන ඩිංගට කිරිබත කපලා. හරි මම ඇඳ ගන්න. උන රතෙඤ්ඤ ටික තියන්න යන්නේ. මෙතන සාමාන්‍යයෙන් දෙක තියෙන්නේ. ගිනි පෙට්ටියකෝ. ගිනි පෙට්ටිය අත නැති මේ ලයිටරේ තමයි මම කොහේ හරි දාලා තියෙන්නේ. අපේ ස්ටෝස් එකේ ඉස්සරහා එක රතිඤ්ඤ වැලක් දැම්මා. ඊට පස්සේ අනිත් පැත්තේ ඒ කියන්නේ අනිත් මුල්ලේ තව රතිඤ්ඤ එකක් දැම්මා. ඊට පස්සේ ආයෙමත් අර විදියට මේ ගෙදර දෙපැත්තේ රතිඤ්ඤ වැල් දෙකක් දැම්මා. දැන් බලන්න මම දැන් ඉන්නේ. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔන්න තවත් තප්පර ගානයි තියෙන්නේ. තාත්තා අර දෙක පත්තු කරනවා. මම මේ දෙක පත්තු කරනවා. නැත්තම් හැප්පිලා වැටෙන්න වෙන්නේ. හරි දැන් අපි බලමු. හරිද? පොඩ්ඩින් පත්තු කරනවා. මට බුදු අමරිකාවෙන් ඉස්රායලට ගහනෝ. හරි අනිත් අම්මනේ ඉතින් මේක පත්තු කරේ නෑ. ඕ අනිත් එක පත්තු කරන්න යන්නේ. හරි. අම්මෝ. අම්මට හුටු. ඉතින් ඔන්න තියෙනවා අපේ අවුරුදු මේසේ. අපි ලස්සනට හදාගත්තා. ඔයාලත් අවුරුදු මේසේ ලස්සනට හදාගත්තද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ අවුරුදු මේසෙත් ලස්සනයිද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. පොල් ටොපි කන්න යන්නේ. යෝග සාර්ථකව කල්පනාකරණය කරමින් ඉදිරියට යන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ මේවා තමයි මං ආසම කෑම. පැන් රහ. සැර කියන්නේ කෙලින්ම අමාරුයි. මේක මැජිකල් ෆුඩ් channel එක නෙවෙයි මේක travel channel එකනේ. මට අමතක වුණා තාපුඩනේ කෑම එක්ස්ප්ලেইন කරනවා. ඉතින් දැන් කිරිපත් කාලා බීලා ආයි බඩ ලොන්තෙටම ෆුල්. දැන් වීඩියෝ එක ඉවර කරන්නත් වෙලාව හරි. දැන් ආච්චි අම්මලා ගෙදර යන වීඩියෝ එක දෙවනි vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ vlog එක අනිවාර්යයෙන්ම බලන්න. subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න යන්න. share පාරකුත් දාන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න. මට හිතුණා මේ vlog එක ඉවර කරන්න කලින් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා තව එකම එක රතිඤ්ඤ කන්නක් පත්තු කරන්න. දැන් මෙච්ච වෙලා මේ අයියා ආවේ නැහනේ රතිඤ්ඤ පත්තු කරන්න. දැන් මං ඒකවත් අඬ ගහගෙන එනවා. දැන් මේ වීඩියෝ එක මේ ගොඩාක් දිග ඇති. මං හිතන්නේ ගොඩාක් දිග ඇති. ඒක හින්දා තමයි ආච්චි අම්මලා ගෙදර ගිහිල්ලා ගන්න ආතල් එක ඔයාලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ vlog එක බලන්න. දෙවෙනි vlog එක අලුත් අවුරුද්ද දෙවෙනි vlog එක බලන්න. මම දාන්නම්. දැන් අපි යමු මේ අන්තිම මේ vlog එකේ අන්තිම රතිඤ්ඤ කරල් දෙක පත්තු කරන්න. අපි එහෙනම් vlog එක ඉවර කරන්න යන්නේ. මේ මට නම් වැඩි ඉන්න බැරි වුණාද vlog එකේ ඇත්තටම. මේ අර හොටෙල් වගේක් බුක් කරන එකක් බල ඊයේ ඉඳන් පුදුම කට්ටක් කෑවේ. ඒකේ වැඩේ කර ඉන්දියා මේ ලිපගිනි මොලවන් නම් මට එන්න බැරි වුණා. අම්මයි මල්ලි තාත්තයි තමයි වැඩේ කරේ. ඉතින් අපි vlog එක ඉවර කරන්න හදන්නේ. සෙකන්ඩ් vlog එකෙන් අරන් එන්නම්. අපි පොඩි ගමනක් යනවා හවසට. ඒක අරන් එන්නම්. එහෙනම් මෙයා vlog එක ඉවර කරන්න හදන්නේ. ටිකක් ඉන්න රතිඤ්ඤ කරල් දෙකක් දාලා තමයි සුබලුත් අවුරුද්දක් වේවා කියලා මේක ඉවර කරන්න ඕනේ. අතු කරන්න හදන්නේ. වත්තපන් මේ මුලක නෙවෙනවනේ. පුපුරයි යෝක හොඳ 60.
මට පිරි මට අහුඩු එහෙනම් මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා අයියා ගියා ගෙදරට වැඩක් තියෙනවා යාට වැඩක් තියෙනවා කරන්න. ඉතින් මම මේ බ්ලොග් එක මෙතනින් නතර කරනවා. ඉතින් මේ අවුරුද්ද ඇත්තටම පට්ට ආතල් එකේ සුපිරියටම සැමරුවා. ඉතින් ඔයාලත් පට්ට ආතල් එකේ සුපිරියටම සැමරුවද කියලා මට දැනගන්න යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ අවුරුද්ද තමයි මට ආතල් මුණ අවුරුද්ද පවුලේ කට්ටියත් එක්ක ඇත්තටම මාරම ආතල් එකේ අවුරුදු සැමරුවා. මං හිතනවා ඔයාලත් පට්ට ආතල් එකේ අවුරුදු සමරන්න නැති කියලා. රතිඤ්ඤා දාලා හස්කුරු ගහලා. ඉතින් අද තමයි රතිඤ්ඤා කෙලියට දුන්නේ උපරිම සපෝට් එක. රතිඤ්ඤා කෙලියට උපරිම සාධාරණයක් ඉෂ්ට කරා. ඉතින් මේ වගේ ආතල් වීඩියෝ බලන්න ඕන නම් මට සිරි ගැහුවා පත එකක් ඒක නම් කන කීන් ගෑවා හොඳේ. ඉතින් මේ වගේ ආතල් වීඩියෝ බලන්න ඕන නම් subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එක share කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න නැත්නම් රතිඤ්ඤා කල්ලකින්ම like එකට ඩෝන් ගාලා ගහගෙන යන්න. අලුත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා එහෙනම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා.